ජලය කියන්නේ ජීවය වුණත් ඕනම දෙයක් ඕනමට වඩා ඕනම නැහැ. එකවර අධික ලෙස ජලය පානය කිරීමෙන් ඔයාගේ ශරීරය ලෙඩ වෙන්න පුළුවන්. ඉතින් නිරෝගීව ඉන්න නම් ජලය පානය කළ යුතු නිවැරදිම ක්‍රමය තමයි මේ. ජලය පානය කිරීමට හොඳම වේලාවන්. අවදි වූ සැනින් වීදුරු එකක් දෙකක් පානය කරන්න. මුළු රාත්‍රිය පුරාම විචලනය වූ ශරීරය නැවත පනගැන්වීමට මෙය උපකාරී වෙනවා. කෑමට විනාඩි 30කට පෙර වීදුරුවක් පානය කරන්න. ආහාර ජීර්ණ පද්ධතිය සක්‍රිය කර පහසුවෙන් ආහාර දිරවීමට එය උපකාරී වෙනවා. ආහාර ගන්නා අතරතුර වතුර උගුරක් දෙකක් බොන්න. එකවර ගොඩක් බොන්න එපා. ස්වල්පයේ බැගින් උගුරෙන් උගුර බොන්න. ශක්තිය අඩු වූ විට වතුර වීදුරුවක් බොන්න. මහන්සියක් හෝ කම්මැලි ගතියක් දැනෙන විට වතුර වීදුරුවක් බොන්න. සවස 2-4 අතර වතුර ටිකක් වැඩිපුර බොන්න. සවස් කාලයේ ඇතිවන විඩාව මකා ගැනීමට එය උදව් වෙනවා. නිින්දට පෙර වතුර වීදුරුවක් බොන්න. ශරීරය සජලනය කරන්න එය උදව් වුණත් නිින්දට මොහොතකට පෙර අධික ලෙස බීමෙන් වළකින්න. ඉතින් ඔයා දිනකට ජලය කොපමණ පානය කළ යුතුද කියලා සරල ගණිත සූත්‍රයක් කරහා දැනගමු. මේකෙදී ඔයා කරන්න ඕන ඔයාගේ බර 0.3 ගුණ කරලා ඒ එන පිළිතුරට සමාන වතුර ලීටර ප්‍රමාණයක් දවසට පානය කරන එක. උදාහරණයක් විදිහට ඔයාගේ බර කිලෝග්‍රෑම් 60ක් නම් 60 ගුණ කිරීම 0.033 සමානයි 1.98. ඒ කියන්නේ ඔයා දවසකට ජලය ලීටර 2කට ආසන්න ප්‍රමාණයක් පානය කරන්න ඕන කියන එක. එකවර ලීටර ගණනින් ජලය පානය කිරීමෙන් සෛලවලට පීඩනයක් ඇති වෙලා හිස රදය සහ රුධිරයේ ලවණතාවය අඩුවීම වැනි බරපතල තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මතක තියාගන්න. ජලය එක්ක ඇති ඔයාගේ සම්බන්ධය වැඩිත් නැති අඩුත් නැති නිවැරදි මට්ටමක පවත්වා ගන්න ඕන කියන එක. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 533 හතගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හදගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල දඹුල්ල